Hello, welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ආදරෙන් එකතු කරගන්නවා වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න සහ like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මොකද මට ඒක ගොඩක් වටිනවා ඉස්සරහට videos කරගෙන යන්න. එහෙනම් අපි යමු අද මගේ night study vlog එකට. ඉතින් මම night study vlog එකේදී ඉස්සරහම පටන් ගත්තේ මගේ ක්ලාස් එකෙන්. ඉතින් මට ක්ලාස් එකක් තිබුණා. ඒ ක්ලාස් එකේ මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මොකද නැත්තම් වීඩියෝ එක නිකන් අවුල් වගේනේ. ඒ නිසා මම ඉතින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒ වීඩියෝ ක්ලිප්ස් ටික තමයි මේ. ඊට පස්සේ අපි යමු අපේ අනිත් වැඩවලට. ඉතින් මම ක්ලාස් එක ඉවර වෙලා බතුත් කාලා නූඩල්ස් උත් කෑවා. ඉතින් මම බඩගින්නේ මට කෑ නැත්තම් වැඩ කරන්නත් බෑනේ. ඊට පස්සේ මම පටන් ගත්තා මගේ අනික් වැඩ ටික. ඉතිහාසය වල ෂෝට් නෝට් එක හදන්න. ඒ කියන්නේ මම ගියපු ක්ලාස් එකේ ෂෝට් නෝට් එක හදන්න තමයි හදන්නේ. ඉතින් අපි ෂෝට් නෝට් එකක් හදනකොට ෂෝට් නෝට් එක හදන වෙලේ ඉඳන් අපි ඒකට අවධානය දෙන්න ඕනි. අපි නිකන් ෂෝට් නෝට් හදනවා කියලා හැදුවට වැඩක් නැහැ. ඒ ෂෝට් නෝට් එකේ අපි දන්න කරුණු අපිට තේරෙන කරුණු වගේ මේ දේවල් තියෙන්න ඕනි. ඒක අපි හොඳට මොළයට දාගෙන තමයි අපි ෂෝට් නෝට් එකක් වුණත් හදන්න ඕනි. ඒක ආවට ගියාට හදලා බෑ. තව දෙයක් තමයි ෂෝට් නෝට් පැහැදිලි වෙන්න ඕනේ නැහැ. ෂෝට් නෝට් පැහැදිලි වෙන්න ඕනෙත් නැහැ. කියුට් වෙන්න ඕනෙත් නැහැ. තමන්ට ලේසි විදිහට තමන්ට මතක තියාගන්න පුළුවන් විදිහට හදාගත්තත් ඒත් ඇති. හැබැයි අපි සාමාන්‍ය ගෑනු ළමයි ගත්තොත් ගෑනු ළමයි කියුට් විදිහට ෂෝට් නෝට් හදනවා. සමහර අය හදන්නේ නැහැ. ඉතින් ඒක එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමයි ඒක හදන්නේ. එතකොට ඉතින් තව කෙනෙක් මෙහෙම හදනවනේ කියලා අනිත් කෙනා එහෙම හදලා හරියන්නේ නැහැ. තමන් කැමති විදිහට තමන්ට පහසු විදිහට හදාගන්න එක තමයි වටින්නේ. තව දෙයක් තමයි මේ ෂෝට් නෝට් හදනවා කිව්වට ඒ ෂෝට් නෝට් එක හදන ගමන් කටපාඩම් කර හදන එකත් හොඳයි. හැබැයි හැමෝටමත් මේ ෂෝට් නෝට් හදන එක ගැලපෙන්නේ නැහැ. සමහර අයට පුළුවන් පාඩම් කරන්න විතරයි. සමහර අයට පුළුවන් ෂෝට් නෝට් හද පාඩම් කරන්න. සමහර අයට පුළුවන් පාඩම් හිතෙන්නේ නැති කරුණු
මතක තියාගන්න ඕන නිසා ආයෙත් ලිය ඒ කරුණු මතක තියාගන්න හදන අය ඉන්නවත් වෙන්නත් පුළුවන්. ඉතින් මම ඇත්තටම ගත්තොත් මට ෂෝට් නෝට් හදන්න ලොකුම හේතුව තමයි මට සාමාන්‍ය එකපාර පාඩම් කරාට පාඩම් හිටින්නේ නැහැ. ඒ හින්දා මම කරන්නේ ඒක ලිය ෂෝට් නෝට් එක විදියට හද මම පාඩම් කරගන්නවා. කම්මල හිතුන නිසා මෙන්න මේ ලයිට් පත් වෙන හුස්ම ගන්න ටෙඩියව පොඩ්ඩක් මම ගත්තා. හරි, එහෙනම් අපි ආයෙත් ට්‍රැක් එකට යමු. ඉතින් අපි ෂෝට් නෝට් එකක් හදනකොට ක්ලාස් එක අවසානයේ ෂෝට් නෝට් එකක් හදාගන්න එක හොඳයි. තව දෙයක් තමයි ක්ලාස් එක තිබ්බේ අද නම් දවස් 5ක් 10ක් වගේ යනකම් නෝට් එකක් හදාගන්න ඉන්න එපා. අපි ඒක කලින්ම හදලා ඉවර කරගත්තොත් තමයි ගොඩක් ඵලදායී වෙන්නේ. එතකොට අපිට පුළුවන් ක්ලාස් එකේ සර් කියපු දේවලුත් අහගෙන අපේ ෂෝට් නෝට් එකත් හදාගත්තොත් ක්ලාස් එකේ කරපු පාඩම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මට මෙහෙම දෙයක් කියන්න හිතුණා. අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා අපි දෙයක් පටන් ගත්තොත් ඒ දෙයින් කකුලෙන් අදින මිනිස්සු. අපිට ඒ දේ කරගන්න බෑ, ඒ දේවල් වලට හරියන්නේ නෑ කියන අය. හැබැයි අපි ඒ දේවල් නිසා අපි අපේ ගමන නවත්තන්න එක හොඳ දෙයක් නෙමෙයි. අපි යාළගේ හොඳ නරක වගේ දේවල් තේරුම් අරගෙන එයාලා මොන වගේ අයද කියලා හිතලා ජීවත් වෙන එක තමයි වටින්නේ. තව දෙයක් තමයි අපි අපේ වැඩ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි. වෙන අයගේ කතා වැඩක් නැහැ. අපි කොච්චර වැටුණත් ඒ දේවල් අතහැරලා අපි ආයෙත් උත්සාහ කරන්න ඕනි. ඉතින් මට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ අපිට කවුරු මොනවා කිව්වත් අපිව කවුරු වටන්න හැදුවත් අපි ඒ දේවල් හිතන්නේ නැතුව ඉස්සරහටම යන්න ඕනි කියන දෙයයි. දෙයක් තමයි අපිට පුළුවන් දේවල් වගේම අපිට බැරි දේවලුත් තියෙනවා. සමහර විට ඔයාට
පුළුවන් දේ මට බැරි වෙන්න පුළුවන්, මට පුළුවන් දේ ඔයාට බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන පසුතැවිලි නොවි අපි අපේ ගමන හදාගෙන අපේ වැඩ පාඩුවේ කරගෙන යන එක තමයි වටින්නේ. තමයි එක්සෑම් එකකට ලකුණු අඩු වුණොත් අපි ඒ දේ ගැන හිතේ ඉන්නවට වැඩිය අපි අනික් අයත් එක්ක උදව් අරගෙන එයාලත් එක්කම ගමනක් යන එක තමයි වටින්නේ. ඉතින් මම මගේ channel එක ගැන කිව්වොත් මම study tips වගේම කවුරු හරිම කෙනෙක් හිත අධෛර්යමත් වෙලා තියෙනවා නම් ඒ කෙනාගේ හිත හදන්න වගේම ඒ කෙනාට වචනයකින් හරි හයියක් වෙන්න තමයි මම මගේ channel එක හැදුවේ. ඉතින් ඔන්න මගේ කතාවෙන් කතාවට වැඩ ටිකත් ඉවර වුණා. කියව ගියා අන්තිමේදී වැඩ ටිකත් ඉවර වුණා දන්නේම නැහැ. ඉතින් මම ගිහින් එන්නම් ආයමත් අලුත් vlog එකකින්. හැබැයි ඒක ස්ටඩි vlog එකක් නොවෙන්නත් පුළුවන්. වෙනස්ම විදිහේ vlog එකක් වෙන්නත් පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye.